අයිබෝවන් ඕකේ මේ වීඩියෝ එක මම කරන්න බලාපොරොත්තු වෙන ප්‍රධාන කාරණාව තමයි මැලේසියාවේ කෙඩා සුංගයි පතානි කියන ඉමිග්‍රේෂන් එකේ. කියන්නේ මැලේසියාවේ කෙඩා සුංගයි පතානි කියන තැන තියෙන ඉමිග්‍රේෂන් එකේ වෙච්ච සිදුවීමක්. ඒ සිදුවීම අපේ ලංකාවට බලපාන සිදුවීමක්. හරිද? ඒ සිදුවීම වෙලා තියෙන්නේ මෙන්න මේ විදිහටයි. හරිද? ඉමිග්‍රේෂන් එකට ඇවිල්ලා තියෙනවා මැලේසියාවේ තමිල් අම්මා කෙනෙකුයි දුවෙකුයි අවුරුදු 14ක දුවට. හරිද? එතකොට ඒ දුවට પાස්පෝර්ට් එකක් ගන්න තමයි මේ කෙඩා සුංගයි පතානි ඉමිග්‍රේෂන් එකට ඇවිල්ලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ ඒ දුවට අවුරුදු 14යි. එතකොට પાස්පෝර්ට් එකක් ගන්න ඇවිල්ලා પાස්පෝර්ට් එකක් සාමාන්‍යයෙන් මෙහි මැලේසියාවේ ඉෂුව කරනකොට අනිවාර්යෙන් ඒ අදාළ දරුවගේ ડોකියුමන්ට්ස් චෙක් කරනවා, මෙහි පදිංචිය චෙක් කරනවා, අම්මගේ ડોකියුමන්ට්ස් චෙක් කරනවා. හරිද? ඊට පස්සේ ප්‍රශ්න අහනවා. හරිද? සාමාන්‍යයෙන් ඔෆිසර් කෙනෙක් අහනවනේ ප්‍රශ්න. එතකොට ඒ අහද්දී මැලේ වලින් තමයි ඒ අදාළ ඩියුටි ඉන්න ඔෆිසර් අහලා තියෙන්නේ. හරිද? එතකොට මේ ප්‍රශ්න අහද්දී ඒ ළමයට අවුරුදු 14ක ළමයෙක් සාමාන්‍යයෙන් මෙහි මැලේසියාවේ අනිවාර්යෙන් මැලේ භාෂාව දැනගන්නම ඕන. ඒ වගේම අනිවාර්යෙන් දන්නේ නැති ළමයෙකුත් නැහැ මැලේසියාවේ. හරිද? නමුත් ඒ ළමයට ඒ අවුරුදු 14 ළමයට ගෑනු ළමයෙක් ඒ අවුරුදු 14 ළමයට බැරි වෙලා තියෙනවා මැලේ භාෂාව කතා කරන්න. ඊට පස්සේ ඒ ගැන එම ඩියුටි ඉඳපු ඒ ඉමිග්‍රේෂන් ඔෆිසර් ඒක මේ නැවත වැඩිදුර චෙක් කරද්දී ડોකියුමන්ට්ස් ඔක්කොම චෙක් කරද්දී ඒ අම්මා මැලේසියන් අම්මා තමිල් ඒ අම්මා එකපාරටම ડોකියුමන්ට්ස් ටිකක් දාලා ඉක්මනින් එතනින් ගිහිල්ලා තියෙනවා. හරිද? එතකොට ඒ ළමයාත් එතන ડોකියුමන්ට්ස් ටිකත් එතන. හරිද? අවසානයේදී ඒ ළමයාගේ ડોකියුමන්ට්ස් ඔක්කොම චෙක් කරද්දී ඒ ළමයට පුළුවන් තමිල් භාෂාව විතරයි. හරිද? ඒ ළමයට කතා කරන්න පුළුවන්කම තියෙන්නේ තමිල් භාෂාව විතරයි. ඒ වගේම තවත් ප්‍රශ්නයක් තියෙන්නේ ඒ ළමයාගේ ඒ රට මැලේසියන් නෙවෙයි. හරිද? ඒ ළමයා මැලේසියන් ජාතිකයෙක් නෙවෙයි. එයා අපේ ලංකාවේ ළමයි. හරිද? ඉතින් ඊට පස්සේ ඉමිග්‍රේෂන් එකෙන් මේ ගැන වැඩි දුරට පරීක්ෂණ කළා. ඒ ළමයව අත්අඩංගුවට අරන් තිනවා. ඒ වගේම ඒ අදාළ නීතිමය ක්‍රියාමාර්ග ඒ ළමයාට සහ ඒ අම්මට අදාළව ක්‍රියාත්මක කරනවා. ඉතින් මම මේක දැන් මේ කියන්න හැදුව කාරණාව තමයි මේ විස්තරය මොකක්ද කියන එක ඇත්තටම මම දන්නේ නැහැ හරියටම. ඒ කියන්නේ මේක ඇවිල්ලා සාමාන්‍යයෙන් ලංකාවේ ළමයෙක් මෙහෙට කොහොමද එන්නේ? මෙහි අම්මා කෙනෙක්ගේ දරුවෙක් කොහොමද මැලේ බැරි වෙන්නේ? මැලේ භාෂාව බැරි වෙන්නේ? මෙහි ඉස්කෝලේ ඉගෙන ගත්ත ළමයෙක්ට ඇයි මැලේ කතා කරන්න බැරි? ලංකාවේ ළමයෙක් ඇයි මෙහෙට ඇවිල්ලා තියෙන අවුරුදු 14ක ළමයෙක්? ඉතින් ඔය ඔක්කොමත් එක බලනකොට ගොඩාක් මට පේන විදිහට අපේ ලංකාවේ මාර විදිහට ප්‍රශ්න මේ ඇති වෙන බව තමයි මට පේන්නේ. හරිද? ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක මේබි අදාළ බලධාරීන් දැක්කොත් ඒ බලධාරීනුත් මේකට මොකක් හරි දෙයක් ඉතා ඉක්මනින් ওই වගේ දේවල් තවත් ඉස්සරහට නොවෙන්න ගොඩක් දේවල් කරයි කියලා මම හිතනවා. හරිද? ඒ වගේම තමයි මම මේ දාන වීඩියෝ වල පමණක් කට්ටිය හරිද? පමණක් කට්ටිය මේ කමෙන්ට්ස් දානවා ඔයාට ප්‍රූෆ් තියනවද? ඔයා කොහොමද කියන්නේ කියලා අහනවා. ඒගොල්ලන්ට මම කියන්න කැමතියි. හරිද? ඒගොල්ලන්ට මං කියන එක බොරු නම් ගිහිල්ලා ඒගොල්ලන්ට වීසාක් තියෙනවා නම් ගිහිල්ලා ඉමිග්‍රේෂන් එකට ගිහිල්ලා හොයාගන්න කියලා මං කියනවා. හරිද? මම මේ වීඩියෝ එක කරන්නේ දන්න කියන කට්ටියට නෙවෙයි වැඩක් දන්නේ නැති මේ රටේ අපේ ලංකාවේ මිනිස්සු රැවටි ජීවත් වෙවි ඉන්න අසරණ වෙච්ච මිනිසුන්ට මිසක් දන්න කට්ටියට නෙවෙයි. හරි? ඒක නිසා මේ ඕනම නීතිමය ක්‍රියාමාර්ගයකට මගේ පැත්තෙන් වුණත් මම යන්න බය නැහැ. මොකද හේතුව මම දෙන සියලු දේවල් නීතියානුකූලව තමයි දෙන්නේ. හරිද? ඒක නිසා කවුරු හරි මට මැසේජ් කළා හරි එහෙම නැත්නම් ඔය කමෙන්ට්ස් වලට ගිහිල්ලා අනවශ්‍ය විදියට මැසේජ් දාන ඒවා කරුණාකරලා නවත්තන්න. ඒ වගේම තමයි මම වීසක කරලා දෙන්නම්
ඊළඟට මේ එන්න මං කළා දෙන්නම් මැසෙන්ජර් එකට එන්න එහෙම කියලා කවුරුවත් මැසේජ් දාන්න එපා මගේ කමෙන්ට්ස් වලට. මොකද එහෙම දාලා තිබ්බොත් ඒගොල්ලෝ වෙනුවෙන් අපි අනිවාර්යෙන් නීතිමය ක්‍රියාමාර්ග මැලේසියාවේ තියෙන ඉමිග්‍රේෂන් වලට අපි ලබා දෙනවා. හරිද? මොකද මේක කරන්නේ මිනිස්සු නොදැනුවත් වෙන්න නිසා මේ මිනිස්සුන්ගේ තියෙන දැනුවත් කිරීමක් නිසා. සෝ කරුණාකරලා කවුරු හරි මේ වගේ බාධාවල් කරනවා නම් ඒගොල්ලෝ නීති විරෝධී වැඩ වෙනම ගෲප් හදන් කරගන්න. ඒක ඒගොල්ලන්ට විඳින ප්‍රශ්නයක්. නමුත් මේකේ නීති විරෝධී වැඩ කිසි දෙයක් කරන්න බෑ. කරන්න දෙන්නෙත් නැහැ. හරි? ඕකේ.